ආයුබෝවන් අද දිනේදී මම ඔබට ඉදිරිපත් කරන්නේ මගේ වරම් දරුවෙක්ගේ වරම් ගමන ගැන. මට මේ දරුවා කතා කරන විට මේ දරුවාට වරමක් තියෙනවාද කියන එකක්වත් මේ දරුවා දැනන් හිටියේ නැහැ. නමුත් මම මේ දරුවාට කිව්වා වරමක් තියෙනවා පුතේ ඔයාට. ඉතින් ඉතා ප්‍රබල වරමක් තියෙන්නේ. මේක ඔයා ගන්න කියලා මම කිව්වා. ඉතින් මේ දරුවා මා සමග දින කිහිපයක් කතා කරලා මේ දරුවාගේ මම කිව්වා මේ දරුවාට වත් පිළිවෙත් ටිකක්. ඉතින් එතකොට ඒ දරුවා මේ වත් පිළිවෙත් ටික කරලා මාහා කතා බස් කරගෙන මේ දරුවාගේ ගමන මේ දරුවා නිසියාකාරව සාදා ගත්තා. අනිත් එක තමයි මේ දරුවාට හොඳට නේත්‍රා ශක්තියක් තියෙනවා. ඉතින් මේ දරුවාට හොඳ ඖෂධ ශක්තියක් තියෙනවා. තව තියෙනවා මේ දරුවාට ලොකු බලගත් දේවල් තියෙනවා. ඉතින් ඒ වුණාට මම කිව්වේ මේ දෙකක් විතර ඔබලට වැඩියෙන් මේ දරුවාට ලොකු ප්‍රබලව තියෙන දෙයක් වෙන මම කිව්වේ. ඉතින් මේ දරුවා ලස්සන පාරක නෙමෙයි ආවේ. කටු තියෙන පාරක ඇවිල්ලා මා සමග ලස්සන පාරක මේ දරුවා මේ යන ගමනක් මේ තියෙන්නේ. අනිත් එක තමයි මේ දරුවා කටු තිබ්බ කියලා ඒ පාරෙන් ඉවත් උනේ නැහැ. මේ දරුවා නියම ගුරුවරයා හම් වෙනකන් මේ දරුවා මේ ගමන ආවා සොයාගෙන. ඒ කියන්නේ යම් යම් මැදිරිතුමන්ලා මෑණිවරු හම්බෙලා මේ දරුවාට හරියාකාරව මේ දේ කරගන්න බැරි වුණා. නමුත් මේ දරුවා මේ පාරෙන් ඉවත් උනේ නැහැ. ඒ දරුවා හරි පාර එනකම්ම මේ දරුවා මේ ගමන සොයාගෙන ආවා. ඉතින් ඒක තමයි මම ඔබලට කියන්නේ. නිසි පාරට එන්න නම් ඔබට ප්‍රඥාව තියෙන්නට ඕනේ. හොඳට බුද්ධිය යොදවලා ඒ කටයුතු සිදු කරගන්න කියලා කියන්නේ. ඉතින් එහෙනම් මේ දරුවාගෙන් අපි අහලා බලමු මේ දරුවාගේ වරම් ජීවිතේ කොහොමද කියලා. තෙරුවන් සරණයි සෑම දිනාටම. අද දිනේ මම මේ විදිහට වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකෙන් වැදගත්කමක් ලැබෙයි කියලා. මොකද මගේ වරම් ගමනේ මගේ වරම් ජීවිතේ ගොඩාක් කටුක වුණා. අද වෙන විට සතුටින් ජීවත් වෙන්නේ මගේ මේ ගුරු අම්මාවේ හින්දායි. ඉතින් මට මගේ ජීවිතේ මේ අසසීප දෝෂ තත්ත්වයක් එක්ක මා ගොඩක් දුකින් පෞල් කඩා වැටීම් විහිරීම් ඒ සියල්ල මට සිද්ධ වුණා. ඉතින් ඒ යන ගමනේ ගොඩාක් තැන් වලින් මගේ මේ දෝෂ තත්ත්වයන් ඉවත් කරන්න කියලා ගොඩාක් තැන් වලින් එක තොවිල් බයිල් කරා. ඒ කරාට කිසිම සහනයක් කිසිම සුවතාවයක් මට ලැබුණ නැහැ. නමුත් මගේ මේ අම්මා YouTube channel එක හරහා මට මුණ ගැහුණා. ඉතින් මගේ අම්මා මට මුණ ගැහුණාට පස්සේ මට දුරකථන මාර්ගයෙන් මා අම්මව අමතුවා. ඊට පස්සේ අම්මා මට කිව්වා පුතේ ඔයාට බන්ධනයකුත් දෝෂයකුත් එක්ක මුල්ුණ නාග ශක්තියක් එක්ක වරමක් තියෙනවා නාගපත්තිනි අම්මගේ. ඉතින් ඒ වෙන විට මට වරමක් කියලා කිසිම දැනකින් කියලා තිබුණෙත් නැහැ. නමුත් අම්මා ඒක මා පළවෙනි දවසේ කතා කරනකොටම මට කිව්වා. ඉතින් මේ වෙනකොට එදා පටන්ම අම්මා මුණ ගැහුණ දා පටන්ම මේ වෙනකොට මගේ මේ වරම් ජීවිතේ සතුටින් ගත කරනවා. මගේ අම්මා මගේ මහසෝන් බන්ධනයක් තිබ්බ ලොකු. ඒකත් ඉවත් කරලා දෝෂ සියල්ල ඉවත් කරලා මගේ වරම මට නිවැරදි ආකාරයෙන් ලබා දුන්නා. ඉතින් මා දැන් අද සතුටින් ජීවත් වෙනවා. ඉතින් මගේ අම්මට මම ගොඩාක් පින් දෙනවා. මගේ අම්මා කෙනෙක් වගේ මේ ගුරු අම්මා මට හැමදේම කියලා දුන්නා. ඒ වගේම මගේ ශාස්ත්‍රය මට ලබා දුන්නා. ඉතින් ඔයාලා සියලු දෙනාත් මේ මගේ අම්මගේ මාර්ගයෙන් එහෙම දුක් විඳින අඬෝ ඇඩියාවෙන් ඉන්න ගොඩ කට්ටිය ඇති. මගේ අම්මගේ මාර්ගයෙන් මගේ අම්මට කතා කරලා යම් දෝෂයක් විනයක් බන්ධනයක් නැත්නම් ඒවා ඉවත් කරගන්න මගේ අම්මගේ නාමයෙන් ඒවා සුවපත් වෙනවා. අම්මා ගොඩාක් ශක්තිමත් විදිහට දරුවන්ට හැමදේම අරන් දෙනවා. ඒ වගේම වරම් සුද්ධ කරලා දෙනවා හොඳට. ඉතින් තෙරුවන් සරණයි කියනවා. හැමෝම මේ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නැතුව හොඳ ගුරුවරයෙක් හොයාන මේ වගේ ගමනක් යන්න කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.